ජේසු පිහිටයි ඔබට සුන්දර උදෑසනක් වේවා. අද 2025 වර්ෂයේ නොවැම්බර් මාස 1 වන සෙනසුරාදා දිනයයි. අපි අද දවසේදීත් අපගේ උදෑසන යාඥා කාලෙට බෙදමින් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. යෙරමියා පොතේ 29 වන පරිච්ඡේදයේ 12 වැනි පදය. නුඹලා මට හඬ ගසන්නහුය, ගොස් මට යාඥා කරන්නහුය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුන්දර යහපත් දවසේදීත් ඔබ සියලු දෙනා විතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. මා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේට මේ මාසය පුරාවට බාර දෙන්න. ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය මෙච්චර කාලයක් 2025 වර්ෂයේ නොවැම්බර් මාසය දක්වාම උන්වහන්සේ ඔබ මාව රැගෙන ආවා. ඒ තැනන් වහන්සේට ඔබේ මුළු හදවතින්ම ඔබ ස්තුති කරන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල අපිව රැකබලා ගන්න, අපිව ආරක්ෂා කරන, අපි ඕනෑපාකම් බලන එකම තැනන් වහන්සේ උන්වහන්සේ පමණයි. වෙන කිසිම මනුෂ්‍යයෙකුට ඔබගේ සියලු ප්‍රශ්නවලදී, ඔබගේ සියලු වේදනාවල් වලදී, ඔබගේ තියෙන සියලුම දුකකදී කිසිම කෙනෙක්ට උන්වහන්සේ වගේ ඔබට ප්‍රේම කරන්න, කරුණාව දක්වන්න, උපකාර කරන්නට බෑ. මේ නොවැම්බර් මාසය පුරාවටත් උන්වහන්සේ අපිට ඒක මතක් කර දෙනවා. උන්වහන්සේ අපිට මෙච්චර ආදරය කරමින්, උන්වහන්සේගේ ප්‍රේමය දක්වමින් උන්වහන්සේ රැගෙන ආවේ උන්වහන්සේ අපට තියෙන කරුණාව නිසායි. අද දවසේ අපි දේ වචනේ දෙස බැලුවොත් උන්වහන්සේ අපිට උගන්වනවා, නුඹලා මට හඬ ගසන්නහුය, ගොස් මට යාඥා කරන්නහුය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. සෙනෙවන්තය, උන්වහන්සේ අපිට ඇහුම්කම් දෙනවා. ඉස්සලාම අපි උන්වහන්සේට අර ඊයේ දවස් ඉගෙන ගත්තා වගේම අපිත් උන්වහන්සේට හඬ දෙන්න ඕනේ. එමන් නැත්නම් ඇහුම්කන් දෙන්න ඕනේ. උන්වහන්සේ අපිට මොනවද කතා කරන්නේ? ඊට පස්සේ උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා, නුඹලා මට යාඥා කරන්න වූය, මට හඬ ගසන්න වූය, මමත් නුඹලාට කන් දෙන්න යනවා. උන්වහන්සේ ඇහුම්කන් දෙන්න යනවා ඔබට. සෙනෙවන්තේ, මේ මාසය පුරාවට අද දවසේ මේ වචනේ ඔබ තදින් අල්ලගන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතය ඔබ යාඥා කරන කල්හිදී, ඔබගේ සියලු ප්‍රශ්නවලදී, ඔබගේ තියෙන සියලු ගැටලුවලදී, ඔබට විසඳ ගන්නට බැරි දේවල් තියෙන විට, ඔබ ඉන්නා වූ සියලු රෝගවලදී, ඔබ ඉන්නා වූ සියලු විපත්තිවලදී උන්වහන්සේ ඔබට ඇහුම්කන් දීලා සියලු දේවලින් ඔබව නිදහස් කරන්නට යනවා. සෙනෙවන්තය, මේ මාසේ වැදගත්ම දවස අදයි. ඔබේ ජීවිතේ ඔබ ප්‍රථමයෙන්ම අද දවසේ ආරම්භ කරනකොට මේ දවසේදී ස්වාමීන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න, උන්වහන්සේට අද දවසේ ඔබේ ජීවිතේ ආරම්භයක් කරලා ගන්නට, ඔබේ ජීවිතේ පෞද්ගලික යාඥාව ඔබට අහිමි වුණා නම් අද දවසේ ආරම්භ කරගන්නට උන්වහන්සේට කියන්න, ස්වාමීනි මම අද ආරම්භ කරනවා. අද මේ මාසේ පළවෙනි දවසේ සිට නැවත මම උත්සාහ කරනවා, මම ඔබ වහන්සේ ඉදිරිපිට දිනපතා යාඥා කරන්නට. ඔබේ ජීවිතේ ඔබට මගහැරුණු තැන් මේ මාසේ ප්‍රථම දවසේ ඉඳලා ඔබ ආරම්භ කරන්න, ඒකට උත්සාහ කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ලෝකයේ හැම තප්පරයකදීම අපිට මේ ස්වාමීන් වහන්සේගේ සම්බන්ධතාවයට එද්දී ඔබගේ භාර්යාව වේවා, ඔබේ ස්වාමි පුරුෂයා වේවා, ඔබේ දරුවෝ වේවා, ඔබට විරුද්ධව කොයි හෝ මාර්ගයකින් යම් විදියකට එක් පුද්ගලයෝ නැගිටින්නට පුළුවන්. යම් කණ්ඩායම් නැගිටින්නට පුළුවන්. සෙනෙහවන්ත, ඒ පුද්ගලයා දිහාවත් ඒ කණ්ඩායම දිහාවත් ඔබ බලන්නේ නැතුව ස්වාමීන් වහන්සේ දෙස බලාගෙන ඔබ නැගිටිනවා නම් උන්වහන්සේ කියන්නේ, ගොස් මට යාඥා කරන්න ඕය, මමද ඔවුන්ට ඇහුම්කන් දෙන්න යනවා. සෙනෙහවන්තය, ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔබ කතා කරනකොට උන්වහන්සේත් ඔබට උත්තර දෙන්න යන මාසයක් බවට මේක පරිවර්තනය වෙන්න යනවා. සෙනෙහවන්තය, අපි මෙතෙක් කාලයක් අපේ ජීවිතේ අපිට වැරදුණු තැන් අපි හදාගෙන අද මේ දවසේදී අපි ආත්මිකව නැගිටින්න ඕනේ. අපේ ජීවිතයේ තියෙන හැම දුර්වලකමක්ම අපි අමතක කරලා ඒක ඉවත් කරගෙන අපි නැගිටලා දෙවියන් වහන්සේගේ වැඩේ කරන පිණිස
අපි පුද්ගලිකව අපිට තියෙනවා හැම කෙනෙකුටම සේවයක්. ඒක තමයි අපි මේ දවස්වල අපි ඉගෙනගෙන සිටියා. ඒ මුකුත් නෙවෙයි අපේ මානසික දේ ස්වාමීන් වහන්සේට පියවන්ට එමනත් අපේ මාංශය අපේ ශරීරය ස්වාමීන් වහන්සේට පින වන විදියට අපි ජීවත් වීම. ඔබේ ජීවිතයත් අද ඒ ආකාරයෙන් ගලාගෙන ඇවිල්ලා අද අපි ඉන්නවා නියම ස්ථානයක. උන්වහන්සේ අපිට කියනවා යාඥා කරන්නට මට කතා කරන්නට මම නුඹලාගේ සියලු කාරණාවල් වලට ඇහුම්කන් දීලා නුඹලාට උපකාර කරන්නට යනවා. සෙනෙවන්තය මේ ආශිර්වාද මාසය ඔබ තදින් අල්ලාගෙන ඒ තුළ ජීවත් වෙන්න. ඔබ යම් විදියකට ව්‍යාපාරයකට අත තබන්නට ඇති. යම් විදියකට ඔබ රැකියාවකට ඔබ යම් විදියකට මුහුණ දෙන්න එම නැත්නම් අලුත් රැකියාවකට යන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඇති. එම නැත්නම් ඔබගේ නිවස තියෙන ප්‍රශ්නවලින් නිදහස් වෙන්න, ණය ප්‍රශ්නවලින් නිදහස් වෙන්න මේ මාසයට ඔබ යම් විදියකට ඉලක්කයකට ඇවිල්ලා ඇති. සෙනෙවන්තය දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්නට යනවා. ඔබේ සියලු ප්‍රශ්නවලට ගැටලු වලට උන්වහන්සේ නිදහස සුවය දෙන්නට යනවා. අපි අද දවසේ මේ යාඥාවට එක්සිට් වෙමු ස්වාමීන් වහන්සේගේ බලවත් හස්තය ඔබ තුල කරන පිණිස. ස්වර්ගයේ වැඩ සිටින අතිධර්මිකෝ දෙවි පියාණනි, ඔබගේ හස්තයට අපි යටත් වෙනවා, බාර වෙනවා. ස්වාමීනි මාස සමග මේ ඉන්න සියලු සහෝදර සහෝදරියෝ බාරයි. ඔවුන් ස්වාමීනි මේ මාසයේ ජයග්‍රහණිකව මේ මාසය සමරන්නට ඔබ වහන්සේ අද දවස ආශිර්වාද කළ මැනව. ඔවුන් ස්වාමීනි අද දවසේ යම් ප්‍රශ්නවල, පීඩාවල් වල, ගැටලුවල ස්වාමීනි සිර වෙලා ඉන්නවාද? දැන් මේ තප්පරේ මුන්ගේ ජීවිතවල ඒට අවශ්‍ය කරන පිළිතුර ඔබ වහන්සේ නිදහස් කළ මැනව. යමෙක් පියාණනි ඔහු ස්වාමීනි තමාගේ ජීවිතයේ තියෙන වැරදි ඒ පුරුදු අතහැර ඔවුන් නිවැරදි වෙන්න උත්සාහ කරනවාද? දැන් ඔබ වහන්සේ අද දවසේ ඔවුන්ට ආශිර්වාද කළ මැනව. ඔවුන්ගේ ආත්මික ජීවිතයේ වර්ධනය උදෙසා තමගේ ආත්මික කාරණාවල් වලට යමෙක් ස්වාමීනි දිනපතා ලං වෙන පිණිස අද දවසේ තීරණයක් ගත්තද? ඒක යාඥාව වේවා, ඒක කැපවීමක් වේවා. ඒ සියල්ලට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් කළ මැනව. ස්වාමීනි වගේම යාඥා කරන මේ මාසය පුරාවට මේ හැම කෙනෙක්ගේම ජීවිතවල තියෙන හැම ගැටලුවක්ම විවත් කරලා මේ මාසය පුරාව ඔබ වහන්සේගේ ආශිර්වාද වලින් පිරීලා පියාණනි මේක ආරම්භයක් බවට පරිවර්තනය කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේ මේ මාසයෙන් පසුව ස්වාමීනි ලබන්නා වූ ඒ දෙසැම්බර් මාසය පියාණනි මේ මාසයට මුහුණ දෙන්නට හැම කෙනෙක්ටම ශක්තිය දීලා ඒ තුලින් ඔබ වහන්සේගේ උපත සමරන අපිට ස්වාමීනි මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ ආශිර්වාදයෙන් පිරෙන්නට මේ මාසය පුරාවට උන් කරන සියලු දේවලට ඔබ වහන්සේ සපරත්වය සාර්ථකත්වය ඔබ වහන්සේගේ කරුණාවෙන් දැන් නිදහස් කළ මැනව. හැම කෙනෙකුම ඔබ වහන්සේ මේ මාසය පුරාවට ශක්තිමත් කළ මැනව, නිරෝගිමත් කළ මැනව. තියෙන සියලු රෝග පීඩාවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත්ව ගොස් ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබුව මැනව. යම් විදියකට පවුල් තුල ප්‍රශ්න තිබෙනවද? යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ පවුල් වල තියෙන සියලු ප්‍රශ්න ඔබ වහන්සේගේ නාමයෙන් ඉවත් වන පිණිස ආඥා කරනවා. ස්වාමීනි දෙමාපියන්ගේ සිත් දරුවන් වෙතටත්, දරුවන්ගේ සිත් දෙමාපියන් වෙතටත් ලංවෙන්ට ස්වාමීනි මේ මාසය ඔබ වහන්සේ ඉමහත් කළ මැනව. දැන් ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. පියාණනි මොන්ගේ නිවෙස් බාරයි, මොන්ගේ රැකියාවල් බාරයි, මොන්ගේ ව්‍යාපාර බාරයි. ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ඒ වගේම මොහුන් කරන සේවාවල් බාර කරලා යාඥා කරනවා. යමෙක් ස්වාමීනි මේ මාසයේ තීරණයක් ගන්නවද? මගේ සහෝදරයාට මම සුභාරංචිය කතා කරනවා. මගේ අසල්වාසියාට මම සුභාරංචිය කතා කරනවා. මගේ ස්වාමීනි හම්බෙන ඕනෑම පුද්ගලෙක්ට මම සුභාරංචිය කතා කරනවා කියලා එයාගේ මුඛ ඔබ වහන්සේ ස්පර්ශ කර ආලේපවත් කර දේව රාජ්‍යයේ වැඩේ කරන්නට ඔවුන් අරන් පාවිච්චි කළ මැනව. දැන් ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයේ සියලු කරුණු කාරණාවල් බාරයි. ඔවුන්ගේ සේවාවල් බාරයි. ඔවුන්ගේ සියලු දේවල් බාර කර කැප කරන්නේ අපගේ ගැලවුම්කාර නාසරි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් නිසාමය. ආමෙන් ආමෙන් ආමෙන්. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. ජේසුස් පිටයි. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත link එක ඔස්සේ අප හා එක්වන්න. ජේසුස් පිටයි.